යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව නිලධාරීන් හා සෙනින්ගේ චිත්තධෛර්යය, ක්‍රීඩාශීලීත්වය, තරඟකාරී බව වර්ධනය කර ජව සම්පන්න නිරෝගී හමුදාවක් ඇති කිරීමේ අරමුණින් අන්තර් ආරක්ෂක සේනා අතර තරඟාවලියක් පැවැත්වීමට යුද හමුදාපතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව විෂයගත කරුණට අදාළව මෙම පාසෙමු විසින් ඉදිරිපත් කළ යුතු ක්‍රොස්ෆිට් කණ්ඩායම් තෝරා ගැනීම උදෙසා පැවැත්විය යුතු තරඟාවලිය සඳහා ඒකකයන්හි කණ්ඩායම් සහභාගීත්වයෙන් 2026 අගෝස්තු 2, 3, 4 යන තෙදින තුල බලඇණි පුහුණු පාසල කටුකෙලියාව වෙතින් මෙම තරඟය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ක්‍රොස්ෆිට් තරඟය සඳහා එක් ආරක්ෂක සේනා මූලස්ථානයකින් ඉදිරිපත් කළ හැකි ක්‍රීඩකයන්ගේ සංයුතිය නම් නිලධාරීන් 4ක් හා සෙසු නිලයින් 6කි. එම කණ්ඩායම සඳහා නිලධාරීන් නියෝජනය කරමින් මේජර් 1යි, කපිතන් 1යි, ලුතිතන් 1යි, 2 ලුතිතන් 1යි. සෙසු නිලයන් නියෝජනය කරමින් බලලත් නිලධාරී 1 1යි, බලලත් නිලධාරී 2 1යි, වර්ණ සැරයන් 1යි, සැරයන් 1යි, කෝප්‍රල් 1යි, ලාන්ස් කෝප්‍රල් 1යි තරඟය සඳහා අයත් තරඟ ඉසව්. පළමු වන්න මාර්ග ධාවනය. දෙවන්න ටයරයේ පෙරලීම. තෙවන්න කඹතරණය. සහ බාධක තරණය ඔස්සේ අඩි 6 තාප්පය තරණය කිරීම. අඩි 9 තාප්පය තරණය කිරීම. සිට්අප්ස් ගැසීම. පුෂ්අප්ස් ගැසීම. මෙම ක්‍රොස්ෆිට් තරඟය සඳහා අයත් තරඟ ඉසව්වේ